දැන් මේ වෙනකොට ව්‍යාපාරික කාන්තාවක්නේ. මම හිතන්නේ පුංචි අඩිය තියලා හරි දේ මොකද්ද කියලා හොයාගන්න ගොඩාක් දේවල් කරලා ඒ වගේ අත්දැකීම් ලබාගෙන පාඩම් ඉගෙනගෙන තමයි මේ පාරට ඇවිල්ලා තියෙන්නේ. මේ ආපු ගමන ඇතුලේදී අමතක නොවෙනම අත්දැකීම් මොනවද කියලා මම අහුවත් එහෙම hina වෙන දේවල්ද තියෙන්නේ නැත්නම් අඬන දේවල්ද තියෙන්නේ? දෙකම තියෙනවා. මේ එක දවසක් මම ෆ්ලවර් බොකස් කරපු අලුතම ඕඩර් එකක් කරනවා 1,50,000ක විතර ලොකු ඕඩර් එකක් මේ ෆ්ලවර් බොකස් 500ක් මේ ඒ කියන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට ඉල්ලන්නේ මම දන්නේ නැහැ දැන් මේක කරන්න පුළුවන්ද බැයිද කියලාවත් මේ ඊට පස්සේ මම ඉතින් කරන්නේ මේ මම බාර ගන්න ඕඩර් එක ඊට පස්සේ ෆ්ලවර්ස් හදනවා එයාලට සාම්පල් එකක් දීලා තිබුණේ මම එයාලා ඒකට ඕකේ වුණා ඊට පස්සේ සතියක් විතර ඇතුළත මේ මගේ පේජ් එකේ වෙන ෆොටෝ එකක් දැකලා එයාලා කිව්වා මේ අරක එපා මේක දෙන්න කියලා එතකොට මම බඩු ඔක්කොම අරගෙනත් ඉවරයි. මම කොළඹ ඉන්නේ තනියම. මම ඒ කියන්නේ මේ ඒත් මම YouTube එකෙන් බලාගෙන YouTube එකේ ඔය තියනවනේ මේ පෙටාවල මේ තැන් තමයි මේ ස්ට්‍රීට් එකේ තමයි මේ දේවල් තියෙන්නේ. එහෙම කියලා මම නෝට් කරගන්න කොලේක. ඒකල මම ඒ කඩවල් වලට ගිහිලා අඩු කඩවල් මොනවද කියලා බලලා එහෙම තමයි ගත්තේ. එතකොට මම ඔය දවසෙත් මම තනියම තමයි ගියේ. ඉතින් මම ඒ ඔක්කොම ටිකත් අරගෙන මම ඔය කියන්නේ රැපින් එහෙම ඒවා කොටස් වලට කපලා දැන් සතියන්නේ තියෙන පොඩි කාලයක්නේ මම ඔක්කොම ටික හදලා අවසානයේ මේ ඕඩර් එක වෙනස් කරන්න ඕනි. ඒ කියන්නේ මේ ඩිසයින් එක වෙනස් වෙනවා. ඒ වෙනකොට ඒතකොට ඒ කියන්නේ සල්ලි දීලාවත් මුකුත් තිබුණේ නැද්ද? ඕඩර් එක කන්ෆර්ම් කරලා තිබුණේ. යාලා ඇඩ්වාන්ස් එකක් ගෙවලා තිබුණේ. ඔව් ඉතුරු ගාන දෙන්න තියලා තිබ්බේ. මේ ඒත් අර එකපාර වෙනස් වෙද්දී හිතා ගන්න බෑ දැන් මඩ මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. එතකොට මම ගෙදර ගිහින් හිටියේ. අම්මයි තාත්තයි අපේ ගෙවල් ළඟ නෑදෑයෝ ඒ හැමෝම මට උදව් කරන්න ආවා. මේ කියන්නේ හැමෝම උදව් කරා. අවසානයේ කරගත්තා. දැන් මේ බඩු වලින් මේ අනිත් ඉල්ලපු එකත් හදන්න පුළුවන්ද? එයාලට මම කතා කරලා මම කිව්වා මේ විදිහ මේ ඔය කියන්නේ කපලා ඔක්කොම කරලා ඉවරයි කියලා. ඊට පස්සේ එයාලා කිව්වා මේ කමන්නේ ඕකේ ට්‍රාන්ස්පරන්ට් කොලයක් විදිහට යවන්න කියලා. දැන් ට්‍රාන්ස්පරන්ට් කොළ හොයන්න විදිහක් නැහැනේ අපේ ගෙවල් ගාව. එතකොට ඕක හොයාගන්න විදිහකුත් නැහැ. මම ඊට පස්සේ කොළඹ එන ගමන් දැන් BMI CH එකේ තියෙන අපිට රූම් එකකුත් දුන්නා. ඔයාලා හදලා පහුවදට දෙන්න කියලා. දැන් රෑ එළි වෙනකොට අපි ඒ කියන්නේ පාන්දර වෙනකොට අපි මේ ෆ්ලවර් බොකස් 500ක් හදලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ කොහොම හරි මේ අපේ තාත්තා මට මතකයි මුළු කොළඹම ඒ කියන්නේ රෑට ඉතින් නෑනේ අපි එද්දිත් රෑ වෙලා. එතකොට කඩවල ඔක්කොම වහලා මං හිතන්නේ මේ මුළු ඒ කියන්නේ බොරැල්ලේ හැම පැත්තෙම තාත්තා පයින් ඇවිත් මේ ඉටි කවර ඒ කියන්නේ ඉටි ට්‍රාන්ස්පරන්ට් කොලේ හොයාගන්න. හැබැයි මේ තිබුණේ නැහැ. ඊට පස්සේ අපි ඒකට ආදේශකයක් යොදාගත්තා. ඒත් උදේ පාන්දර දැන් මට විනාඩි 5ක් 10ක් වගේ මේ මුළු රෑම පාන්දර වෙද්දි පුදුම බයක්. ඇයි මේක කරගන්න බැරි වුණත් මමනේ එච්චර වගකීමක් අනික යාළගේ ලස්සනම දවස. මේ මන් නිසා මොකක් හරි පොඩි දෙයක් වුණොත් එහෙම ඒ විදිහට ඊට පස්සේ මට දැන් හිතා ගන්න බෑ මගේ කොළඹ කැම්පස් එකේ යාළුවෝ වගේක් හිටියා මම යාළුවන්ට කතා කරා අනේ මට උදව් කරන්න මෙහෙමයි මේ ෆ්ලවර් බොකස් ටික හදා ගන්න ඕනි එහෙම කියලා ඊට පස්සේ යාළුවෝ ටික ආව කොහොම හරි එයා යාළුවන්ගේ යාළුවොත් එක්කන් ආවා මම කොහොම හරි ඔව් ඊට පස්සේ එයාලටත් මේ හොස්ටල් එකකින් එන්න තිබුණේ 6ට හරි 7ට හරි ඇවිල්ලා උදව් කරා ඉතින් ඊට පස්සේ කරගෙන ගියා මේ ඒ වුණාට අදටත් ඒක හරිම මේ අනේ මන් දන්නේ හිතා ගන්න බෑ ඉතින් මේ මං ඒ දෙයක් කරා කියලා ඔව් මේ ඊට පස්සේ මට දැන් මේ ට්‍රේන් එකේ දැන් ඒ දවස් ටිකේම නිදිමරලා ට්‍රේන් එකේ කොළඹට එනකොට මට කලන්තේ වගේ මේ ඒ තරමටම මම ඒ දවස් ටිකේ දැන් හිටගෙන ට්‍රේන් එකේ තාව මට කලන්තේ වගේ මම හැමම බිම ඉඳගත්තා මේ ඒ ට්‍රේන් එකේ ගෙදර යද්දි මම දන්නේ කොහොම ගියාද කොච්චර වෙලාවක් ගියාද කියලා ඒ කියන්නේ මේ ට්‍රේන් එකේ මුළු ට්‍රේන් එකේම නිදි ඉතින් මේ වහිද්දි තාත්තා කතා කරලා තමයි දන්නේ අපි ඇවිල්ලා නුවරට කියලා එච්චරකට මේ ස්ට්‍රෙස් එකක් තිබුණා දවසක් තියෙන ඒ වගේ අර අමතක නොවන සිදුවීමුත් මේ ව්‍යාපාරික ලෝකයේ ඇතුළේ තියෙන එහෙම තමයි අර මහන්සියෙන් කැපවීමෙන් කරොත් තමයි මම හිතන්නේ තමන්ගේ හීනවලට සාර්ථකව යන්න පුළුවන් වෙන්නේ